ප්‍රශ්න 10. ඔයාලා ඉන්න WhatsApp group එකට දාලා තියෙන්නේ. හරිද? එතකොට මේ 10ට ලියන්න කියලා කිව්වා 2020 දෙවනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට අදාළව තියෙන ප්‍රශ්න 10ට උත්තර. ලිව්වා නේද? හරි. ලිව්වා නම් බලන්න මේ විදිහටද ඔයගොල්ලෝ ලිව්වේ කියලා. පළවෙනි ප්‍රශ්නය. මොකද්ද පුතේ පළවෙනි ප්‍රශ්නය? තුන්තරා බෝධිය නම් කරන්න කියලා මාතෘකාවක් නේ හංස. පළවෙනි ප්‍රශ්නය තුන්තරා බෝධිය නම් කරන්න. මොකද්ද නම් කරේ? බුදු පසේ බුදු මහරහතන්. ඔව් බුදු පසේ බුදු මහරහත් නේ. පුතා මේකට මේ තුන්තරා බෝධිය කියලා කියන්න හේතුව තමයි බුදුවරයෙක් වෙලා හරි පසුවේ බුදුවරයෙක් වෙලා හරි මහරහත් භාවයට පත් වෙලා හරි මොකෝ කරන්න පුළුවන්? සසර ගමන නවත්තන්න පුළුවන් නේ. අන්න ඒ නිසා දරුවෝ මේකට කියනවා තුන්තරා බෝධිය කියලා. හරි? එතකොට 2020 පළවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ දෙවනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ ප්‍රශ්න 10. ඒකේ පළවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ තුන්තරා බෝධිය නම් කරන්න කියලා නේ. එතකොට ඕගොල්ලෝ ලියන්න ඕන බුදු පසේ බුදු මහරහත්. ඊහංස පැහැදිලි? එහෙම ලියලා තියනවා නම් පැටියෝ මේ ලකුණු දෙකක් දාගන්න. බුදු පසේ බුදු ඊගාවට මහරහත්. හරි. ඊගාව ප්‍රශ්නේ මොකද්ද පැටියෝ? දෙවනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද? ගිලනුන්ට උපස්ථාන කරන්න මටද උපස්ථාන කරන්නේය. මෙම දේශනාවෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුල පැවති කිනම් ගුණයද? දැන් අර කියනවානේ බුදු ගුණ අනන්තය කියලා මාතෘකාවක් තියෙනවා ඔයාලට මට මතක විදිහට. ඒකෙදි කියනවා පැටියෝ මේ බුදුවරයෙක් සතුව සාමාන්‍ය මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි තරම් බුදු ගුණ තියෙනවලුනේ. ඒ සියලුම බුදු ගුණයන් සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ගේ තේරුම් ගැනීම සඳහා මොකෝ කරලා තියෙන්නේ? පද 9කට කොටස් 9කට කැටි කරලා දක්වලා තියෙනවනේ. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තහ දේව මනුස්සානම් බුද්ධ භගවානේ බුදුගුණ 9. මෙන්න මේ බුදුගුණ 9ට අමතරව දරුවෝ බුදු කෙනෙක් සතුව පවතින තවත් ගුණාංග 4ක් ඔයාලගේ පොතේ කතා කරනෝනේ. අන්න ඒ 4න් එකක් නේ මෙතන අහන්නේ. මේ අහන්නේ මොකද්ද? ගිලනුන්ට උපස්ථාන කරන්න මටද උපස්ථාන කරන්නේය කියන දේශනාවෙන් ප්‍රකට වෙන්නේ බුදුහාමුදුරන්ගේ කිනම් ගුණයද කියලා අහනවා. මොකද්ද ලිව්වේ? ඈදරුවෝ මොකක්ද ඒකට ලිව්වේ? නුවම්මලි අංජනා මොකක්ද ලිව්වේ මේ 2020 දෙවනි ප්‍රශ්නයට උත්තරේ මොකක්ද ලිව්වේ? ඉහන්ස 19 පූජනි ගිලානෝපාස්තිය. ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණය නේ බුදුහාමුදුරෝ කියනවනේ පුතේ මේ යම් කිසි කෙනෙක් ගිලනුන්ට උපස්ථාන කරනවාද ඒක හරියට බුදුහාමුදුරන්ට කරන උපස්ථානයක් හා සමානයි නේ හංස. එතකොට දෙවනි ප්‍රශ්නෙට උත්තරේ තමයි ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණය. හරි? මොකද්ද? මෙහෙම ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. හරිද? හරි ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණය. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න බැටියෝ. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝනේ. නුවන්මලි කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ. දැන් මට කියන්න බලන්න කායේන කියලා කියන්නේ මොකද්ද? අර වඳින්නේ නේ කායේන වාචා චිත්තේන එහෙම කියනවනේ නේ. හරි කායේන කියලා කියන්නේ මොකද්ද නුවන්මලි? අංජන කාය සංවර කරගන්න. කායේන කියලා කියන්නේ පුතේ කයින් නේද? කායේන කියලා කියන්නේ කයි. වාචාය කියන්නේ මේ කායේන සංවරෝ. සංවර වීමනේ. කයින් සංවර වීම. සාදු කියන්නේ මොකද්ද? සාදු අර ඕගොල්ලෝ කියන්නේ සාදු කෙනෙක් වෙනවයි කියන්නේ. ඈ? සාදු කියන්නේ මොකද්ද? ඈ බැදියෝ? ඈ අංජනා? සාදු කියලා කියන්නේ යහපත් කියන එකනේ නේද? කායේන සංවරෝ සාදු. කායේන කයින් සංවරෝ සංවර වීම සාදු යහපත්ය කියලා ලියලා පැටියෝ කමාවක් දාන්න ඕන. හරි කමාවක් දාලා ඊගාවට වාචාය සංවරෝ සාදු නේ එහෙම නේද තියෙන්නේ? කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ නේ එහෙමනේ තියෙන්නේ. ඔව් කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ. සාදු යහපත් වාචාය සංවරෝ.
වචනයෙන් සංවර වීමනේ. කයින් සංවර වීම යහපත්ය කියලා කමාවක් දාලා වචනයෙන් සංවර වීම යහපත්ය කියලා තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. මේ 2020 වර්ෂයට අදාළව දෙවන පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ යටතේ තියෙන ප්‍රශ්න 10 සම්බන්ධව සාකච්ඡා කරන්න. හරි. ඒකේ තුන්වෙනි ප්‍රශ්නය මොකද්ද? කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝනේ. ඒ කියලා කියන්නේ කයින් සංවර වීම යහපත්ය කමාවක් වචනයෙන් සංවර වීම යහපත්ය. පැහැදිලිද දරුවෝ? 11 19 පැහැදිලිද? පැහැදිලි හාමුදුරුවෝ. ඔව්. ඊගාට පුතේ හතරවෙනි ප්‍රශ්නය අහනවා අනේපිඬු සිටුතුමා සහ විසාකා මහෝපාසිකාව බුද්ධ ශාසනයට පූජා කළ ආරාම දෙක කොහොමේ ලියන්න ඕන? අනුපිළිවෙලින් ලියන්න ඕන. දැන් හිතන්නකෝ දැන් ඉස්සල්ලාම අහන්නේ අනේපිඬු සිටුතුමා හදපු ආරාමය මොකක්ද කියලා නේ. ඊගාවට අහනවා විසාකාව හදපු ආරාමය මොකක්ද කියලා නේ. එතකොට මේ දෙක ලියන්න ඕන කොහොමද? අනුපිළිවෙලින්. මුලින් විසාකාව හදපු ආරාමයේ නම ලියලා දෙවණියට ලියනවා කවුරු හදපු එකේ? අනේපිඬු සිටුතුමා හදපු එකේ ලකුණු ලැබෙනවද? අංජන නෑ නේ මේකේ පැහැදිලිව කියනවා මෙන්න මෙතන අනුපිළිවෙලින් ලියන්නේ කියලා නේ. මේ බලන්න අනේපිඬු සිටුතුමා සහ විසාකා මහෝපාසිකාව බුද්ධ ශාසනයට පූජා කළ ආරාම දෙක අනුපිළිවෙලින් ලියන්න. මට කියන්න පුතේ අනේපිඬු සිටුතුමා පූජා කරපු ආරාමේ නම මොකද්ද? දරුවෝ මෙන්න මෙහා අනේපිඬු සිටුතුමා පූජා කරපු ආරාමේ නම මොකද්ද? ජේතවනාරාමය. ඔව් ජේතවනාරාමයනේ. විසාකාව පූජා කරේ මොකද්ද? පූර්වාරාමය. ඔව් පූර්වාරාමයනේ. එතකොට මෙන්න මෙහෙම ලියවුවනම් ඕක හරි. මෙහෙම තරු ලකුණු හරි දාලා හරිද? මෙහෙම දාලා ජේතවනාරාමය හරි ඊගාවට පූර්වාරාමය හරි ජේතවනාරාමයේ පූර්වාරාමයේ. එහෙම නැත්නම් අංජනා මේක මේ ජේතවනාරාමයේ කියලා දාලා කමාවක් දාලා පූර්වාරාමයේ කියලා ලිව්වත් ඒත් ගැටලුවක් නැහැ. හරිද? මේ අහන්න දැන් ජේතවනාරාමයේ හදන්නේ අනේපිඬු සිටුතුමානේ නේද? දැන් ජේතවනාරාමයට පුතේ මේ නම දාන්නේ ඇයි අංජනා? හාමුදුරනේ පේපර් අපිට මොකද්ද කියන්නේ? මොකද්ද පැටියෝ මේ පූජනී පොඩක් මයික් එක ඕන් කරලා කතා කරන්නේ 11 වසරේ නේද? ඔව් දාලාද තියෙන්නේ. ඔව් පුතේ ඔයාලා ඉන්නේ WhatsApp group එකට පේපර් එක දාලා තියෙන්නේ 2020 වර්ෂයේ දෙවනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 10 දාලා තියෙන්නේ. ඒකට උත්තර ලියන්නේ කියලා කිව්වා. ඒ ලියපු ටික තමයි පැටියෝ දැන් මේ සාකච්ඡා කරගෙන යන්නේ. හොඳේ? දැන් අදින් පස්සේ අපි අද රැයට දානවා දෙවනි පත්‍රය. හරි. ඔව් ගැටලුවක් නැහැ පුතා. පේපර් එක තියෙනවා. මම ඒක දාන්නම්. මගෙන් ඉල්ල ගන්න. හොඳේ මට මැසේජ් එකක් දාන්න. ඒතකොට මම ඒ ටික ඉවන්නම්. හොඳේ? කිසි ගැටලුවක් නැහැ. හරි. මේ අහන්න මේ අනේපිඬු සිටුතුමා ජේතවනාරාමයේ හදන්නේ ජේත කියලා කුමාරයෙක් හිටියනේ නේද? ජේත කුමාරයාගෙන් ඉඩම ඉල්ලුවට පස්සේ ජේත කුමාරයා කියනවා ඉඩම දෙන්න බැහැයි කියනෝනේ. ඉඩම දෙන්නේ කොහොමද කියලා ඇහුවට පස්සේ කියනවා අර එකට එකක් ගෑවෙන විදිහට රන්කාශය අතුරලා ඒ ටික මට දුන්නොත් ඉඩම දෙන්නම් කියනෝනේ. අවසානයේදී අනේපිඬු සිටුතුමාට පුතේ ඕන තරම් සල්ලි තියෙනවනේ නේද නුවන් මරි? මොකෝ කරේ? එකට එකක් ගෑවෙන විදිහට රන්කාසි අතුරලා ඉඩ ඒ ටික ඔක්කොම එකතු කරලා ජේත කුමාරයාට දීලා ඉඩම අරගෙන ඒ ඉඩමේ තමයි පුතේ ජේතවනාරාමයේ හැදුවේ. ඒකට ජේත කුමාරයාගේ නමින් නම් කළා නේද? බලන්න අනේපිඬු සිටුතුමාගේ කළගුණ සැලකීමනේ. හරි. ඊගාට පුතේ විසාකාව හදන්නේ පූර්වාරාමය. පූර්වාරාමයේ කතාවත් ඔයගොල්ලෝ දන්නවනේ නේ. විසාකාවට තිබුණා මහාමේල පළඳනාව කියලා ඊටාම වටින පළඳනාවක් නේ. 9 කෝටි 9 කෙල ලක්ෂයක් වටින සද්දන්ත කුලයේ 77 දෙනෙක්ගේ බර තියෙන නේද? ඊටාම වටින මේ පළඳනාවක් නේ. ඔය පළඳනාව බණ අහන්න ගියපු වෙලාවක අමතක වෙනෝනේ ආනන්ද හාමුදුරුවෝ කරන් තියෙනෝනේ. ආනන්ද හාමුදුරුවෝ දුන්නට පස්සේ මෙයා කල්පනා කරනවා මේක සංඝයා අල්ලපු දෙයක් නේ. හාමුදුරුවෝ අල්ලපු දෙයක්. මේක භික්ෂුන්ට අයිති දෙයක් නේ. ඊට පස්සේ ඇය මොකෝ කරන්නේ? ඒක විකුණලා ඒ ලබන මුදලින් හදනවා පුතේ මොකද්ද? පූර්වාරාමයනේ. ඔන්න ඔය විදිහටනේ පූර්වාරාමයයි ජේතවනාරාමයයි ඉදි වෙන්නේ නේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ ආරාම දෙක ගොඩනැගුණේ ඔය විදිහට. තේරුණා නේද? හරි. එතකොට ඒකට උත්තරේ ලියනකොට අනේපිඬු සිටුතුමා හදපු ආරාමයේ මුලින් ලියනවා ජේතවනාරාමය කියලා. විසාකාව හදපු ආරාමයේ ඊට පස්සේ ලියනවා. මොකක්ද ආරාමේ? පූර්වාරාමේනේ. අන්න එහෙම ලියලා තියෙනවා නම් පුතේ ලකුණු දෙකක් දාගන්න. හරි? හරි. ඊගාට පුතේ පස්වෙනි ප්‍රශ්නය සතර සංග්‍රහ වස්තුව නම් කරන්න. දැන් මේ සතර සංග්‍රහ වස්තුව සම්බන්ධව කියවෙන පාලි පාඨය මොකද්ද? ඈ පූජානේ? ඈ දරුවෝ?
සතර සංග්‍රහ වස්තුව සම්බන්ධව කියවෙන පාලි පාඨය. දැන් මෙහෙම ඇහුවා. දානම් පෙය්‍ය වජ්ජංච. හරිද? යන පාඨයෙන් කියවෙන ධර්ම පර්යාය කුමක්ද? පුදුම වැඩක් නේ අංජනා වෙන්නේ. මේ පූජානේ යහන්ස 19 11 19 නේද? මොකද්ද ගාථාව මේකේ? දානං පෙය්‍ය වජ්ජංච ඇහෙනවද? දානං පෙය්‍ය වජ්ජංච අත්තචරියාච යායිද සමන්තතාච ධම්මේසු තත්ත තත්ත යතරං අහලා නැහැ? පූජානේ අංජනා අහලා නැහැ? හරි. මොනවයි සතර සංග්‍රහ වස්තු මොනවයි ඔයගොල්ලෝ ලිව්වේ? දරුවා මොනවයි ලිව්වේ? දානය ප්‍රිය වචනය අත්චාරියාව සමානාර්ථ. දානය කමාවක් ඊගාට ප්‍රිය වචනය ඊගාවට අර්ථ කමාවක් අර්ථ චර්යාව ඊගාවට සමානාත්මතාවයනේ. හරි මේකට අදාළ මේ පාලි පාඨය කටපාඩම් කරලා තියාගන්න. ඒකේ ගැටලුවක් නෑ මේ දරුවෝ. හොඳේ? පාලි පාඨය පොඩ්ඩක් කටපාඩම් කරලා තියාගන්න. දානම් පෙය්‍ය වජ්ජංච අත්තචරියාච යායිද සමන්තතාච ධම්මේසු තත්ත තත්ත යතරහංනේ. දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාවය කියන මේ ಗುಣධර්ම ඒ තැන ප්‍රකට කරන්න ඕනලු. කවුද? රටක් පාලනය කරන පාලකයෙක්නේ. හරි. 6 වෙනි ප්‍රශ්නේ අහන්නේ මාගේ මේ ව්‍යායාමය රාජ්‍ය සැප පිනිස නොව සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්නු දෙසාය. මෙම ආදර්ශය ඉදිරිපත් කළ රාජ්‍ය පාලකයා කවුද? කවුද ඒ රාජ්‍ය පාලකයා? කවුද? දුටුගැමුණු රජුතුමා. ඒකේ ඩී වගේ ඇහුනේ. එහෙම නෑ හොඳේ දුටුගැමුණු රජුරෝනේ. දුටුගැමුණු රජුර. එයාට කියන තව නමක් තමයි පුතේ දුට්ටගාමිනී අභය කියලා කියනෝනේ. දුටුගැමුණු රජුරෝ කියනවා එයාගේ ව්‍යායාමය. ඒ කියන්නේ වෑයම. හොඳේ ව්‍යායාමය කියලා කියන්නේ පැටියෝ වෑයමනේ. උත්සාහයනේ. මේ දුටුගැමුණු රජතුමාගේ වෑයම උත්සාහය මොකටද? රජසැප විඳින්න නෙවෙයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය. ඒ කියන්නේ චිර පැවැත්මනේ. දිගුකල් පැවැත්ම සඳහාය කියලා කියනවා. ඒක ඉදිරිපත් කරපු රජුරෝ තමයි දුටුගැමුණු රජුරෝ. එහෙම නැත්නම් දුට්ටගාමිනී අභය රජු. හරිද? ඊගාවට භෝග සුඛ යන්නේහි අර්ථය දක්වන්න. 7. දැන් භෝග සුඛ මේක තියෙන්නේ කොහෙද? ඔයාලගේ පොතේ මොන පාඩමේ මේක තියෙන්නේ මේ භෝග සුඛ කතන්දරේ? දරුවා කියන්න බලන්න. දැහැමි ධනයේ ගෙනේ සැපේ කියලා මාතෘකාවක් තියෙනවද ඔයාලගේ පොතේ? මට මතක නෑ ඒකයි අහන්නේ. අංජන එහෙම එකක් තියෙනවද? තියෙනවා නම් තියෙනව නැත්තම් නෑ. ඔව් හමුදුනේ. ඔව්නේ. එතකොට මේ යම්කිසි කෙනෙක් පුතේ ධාර්මිකව ධනය උත්පාදනය කිරීම හරහා එයාට ලැබෙන සැප 4ක් සම්බන්ධව කතා කරනවා නේ. මොනවයි සැප 4? කියන්න බලන්න. ඉක්මනට. අංක 1 අර්ථ සුඛ, අත්ති සුඛ, භෝග සුඛ, භෝග සුඛ, ඊගාවට අන්‍ය සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛනේ. ඔන්න ඔය කියන සැප 4න් පුතේ භෝග සුඛය කියලා කියන්නේ මොකක්ද කියලා අහන්නේ. භෝග සුඛය කියලා කියන්නේ මොකක්ද? මොකක්ද ඒකට ලියපු උත්තරේ? පුතා? ධාර්මික උපයාගත් ධනය පරිභෝජනය කිරීමෙන් ලැබෙන සැපය. භෝග කියලා කියන්නේ පැටියෝ පරිභෝග කිරීමනේ නේ. භෝග කියලා කියන්නේ පැටියෝ පරිභෝග කිරීම. මේ පේපර් එක මොකද්ද කියලා අහනවා. පැටියෝ පේපර් එක තමයි 2020 වර්ෂයේ දෙවනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ යටතේ තියෙන ප්‍රශ්න 10. එකෙන් 7 වෙනි ප්‍රශ්නේ මේ. හරි. භෝග සුඛය කියලා කියන්නේ ධාර්මිකව උපයගත්තු ධනය භුක්ති විඳීම හරහානේ. එහෙම නැත්නම් පරිභෝජනය කිරීම හරහා කෙනෙක් ලබන සැපයට කියන මොකක් කියලා? භෝග සුඛය කියලා කියනවා. හරි? ඒක ලියන්න මෙහෙම. ධාර්මිකව උපයාගත් ධනය පරිහරණය කිරීම හරහා ලබන සැපය භෝග සැපේ භෝග සුඛය නම් වේ. පැහැදිලිද? හරි. ඊගාව ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. ඔයාලට මම ඒවලක් තියෙන්නේ. 8 වෙනි ප්‍රශ්නය. ඉමස්මින් අසති ඉදං න හෝති. මේ දෙන්නේ ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඒ කියන්නේ මොකද්ද? මේක තියෙන්නේ මොන පාඩමේ? පටිච්ච සමුප්පාදයේ සම්බන්ධව උගන්වන තැනනේ තියෙන්නේ නේද?
ඉමස්මින් අසති ඉදං න හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. හරි? ඉමස්මින් කියන්නේ මොකද්ද? ඉමස්මින් කියන්නේ මොකද්ද? මෙය. අංජනා? මෙය ඔව් මෙය. ඉමස්මින් මෙය අසති. අසති කියන්නේ මොකද්ද? අසති කියන්නේ නැති ඇති නෙමෙයි නැති නැති. හරිද? සති නෙමෙයි අසති. නැති කල්හි ඉදං න හෝති. ඉදං කියන්නේ මෙයම තමයි. න හෝති. හෝති කියන්නේ වේ. න හෝති කියන්නේ නොවේ. ඒ කියන්නේ මොකද්ද? ඉමස්මින් අසති ඉදං න හෝති. මෙය නැති කල්හි මෙය ඇති නොවේ. එහෙමනේ කියන්නේ මෙය ඇති කල්හි මෙය ඇති නොවේ. හරිද? ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. ඉමස්ස කියන්නේ මෙය, නිරෝධා කියන්නේ නිරුද්ධ වීමෙන්, ඉදං නිරුද්ධති. මෙය නැති වේ. මෙය නැතිවීමෙන් මෙය නැති වේ. නේ අර පටිච්ච සමුප්පාදය සම්බන්ධව උගන්වන තැන ඕක කියන්නේ. ඒක මෙන්න මෙහෙම ලියන්න. මෙය නැති කල්හි මෙය ඇති නොවේ. මෙය නැති කල්හි මෙය ඇති නොවේ. ඉමස්මින් අසති ඉදං න හෝති. මෙය නැති කල්හි මෙය ඇති නොවේ. හරිද? ඊගාවට ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. හරිද? මෙය නැතිවීමෙන් මෙය නැති වේ. පැහැදිලිද? අන්න එහෙම ලියන්න. එහෙම ලියලා තියෙනවා නම් පුතේ ලකුණු දෙකක් දාගන්න 7 වෙනි ප්‍රශ්නෙට. හරිද? ඊගාවට 9 වෙනි ප්‍රශ්නය බුදුගුණ අලංකාරය සහ පූජාවලිය යන ධර්ම ග්‍රන්ථ දෙක රචනා කළ ගත්කතුවරුන් අනුපිළිවෙලින් ලියන්න. මොකද්ද ග්‍රන්ථ දෙක? දරුවා බුදුගුණ අලංකාරයයි ඊගාව එක මොකද්ද? පූජාවලිය බුදුගුණ අලංකාරය සහ අන්න එහෙම කතා කරන්න හොඳේ. බුදුගුණ අලංකාරය ඊගාට පූජාවලිය. මේ දෙකම ඊටාම වටිනා ධර්ම ග්‍රන්ථ දෙකක්නේ නේද? ලංකාවේ සාහිත්‍යය තුල තියෙන ඊටාමත්ම වටිනා ධර්ම ග්‍රන්ථ දෙකක් තමයි බුදුගුණ අලංකාරයයි පූජාවලියයි කියලා කියන්නේ. මේක අහනවා බුදුගුණ අලංකාරයයි පූජාවලියයි කියන ධර්ම ග්‍රන්ථ දෙක රචනා කරපු කතුවරුන් දෙන්න කොහොම ලියන්න ඕන? අනුපිළිවෙලින් පිළිවෙලට ලියන්න ඕන. හරිද? මට කියන්න බුදුගුණ අලංකාරය රචනා කරන්නේ කවුද? වීදාගම මෛත්‍රී වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ නේද? ඊගාට පූජාවලිය රචනා කරන්නේ කවුද? මයුරපාද පිරිවෙනාධිපති මයුරපාද පිරිවන්පති කවුද? බුද්ධ බුද්ධ පුත්‍ර හාමුදුරුවෝනේ. මයුරපාද පිරිවන්පති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝනේ. ඒ කියන්නේ පිරිවනේ අධිපති කියන එකනේ. එතකොට මේක ලියන්න ඕන බුදුගුණ අලංකාරය ලියන්නේ කවුද? වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ කමාවක් ඊගාවට මයුරපාද පිරිවන්පති බුද්ධ පුත්‍ර හිමි. එහෙම ලියන්න ඕන. හොඳේ. බුද්ධ පුත්‍ර හිමි කියලා විතරක් ලියලා ප්‍රමාණවත් නැහැ. මයුරපාද පිරිවන්පති බුද්ධ පුත්‍ර හිමි. හරි. ඊගාවට අහනවා පුතේ 10 වෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කොට දෙවන පෑතිස් රජුරෝ. දෙවන පෑතිස් රජුරෝ කියන්නේ කවුද? ඇහන්ජන? එයාට කියන තව නමක් මොකද්ද? දෙවන පෑතිස් රජුරවන්ට කියන තව නමක්? 11.9 11.19 ඔල්ලෝ නම දාගන්න. දේවානම් පියතිස්ස. දේවානම් පියතිස්ස. දෙවන පෑතිස් රජුරෝ නේද? එහෙම නැත්නම් දේවානම් පියතිස්ස රජුරෝ ඉදි කරපු ස්තූපය මොකද්ද කියලා අහන්නේ. මොකද්ද ස්තූපය? තූපාරාමේ තූපාරාමයනේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ බුදුහාමුදුරන්ගේ දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කරලා දෙවන පෑතිස් රජුරෝ කාගේ උපදෙස් මතේ පුතේ මේක හදන්නේ? තූපාරාමේ හදන්නේ කාගෙන්ද උපදෙස් ගන්නේ? කවුරු හරි කෙනෙක් උපදෙස් දෙන්නේ නැතිනේ නේද ඔකට? කවුද උපදෙස් දුන්නේ? නුවම්මලි පූජානේ මිහිඳු හාමුදුරුවෝ. හරිද? මිහිඳු හාමුදුරන්ගේ උපදෙස් මත දෙවන පෑතිස් රජුරෝ තමයි තූපාරාමේ ඉදි කරන්නේ. මේ 10 වෙනි එකට උත්තරය ඒක තැන්පත් කරලා තින්නේ බුදුහාමුදුරන්ගේ දකුණු අකු ධාතුන් වහන්සේ. මේකට උත්තරේ තමයි තූපාරාමේ ස්තූපය. මේක ප්‍රථම ස්තූපයේ විදිහට හඳුන්වනෝනේ. ලංකාවේ ප්‍රථම ස්තූපයේ විදිහට හඳුන්වන පුතේ තූපාරාමේ ස්තූපය. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි 2020 වර්ෂයේ දෙවන පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට අදාළව තියෙන ප්‍රශ්න 10 අහලා තින්නේ. ලේසි නේද? බලන්න මේකේ ලකුණු 10න් 10ම තියෙන අය පොඩ්ඩක් කියන්න බලන්න. කාටේ 10න් 10ම තියෙන්නේ?